ඇත්තටම මන්ත්‍ර බලෙන් ශාස්ත්‍ර කියන්න පුළුවන්ද? නැත්නම් අඳුන බලලා ශාස්ත්‍ර කියන්න පුළුවන්ද? ඉතින් අද වීඩියෝ එකේ මම ටෙස්ට් කරලා බලන්න යන්නේ ඇත්තටම මන්ත්‍ර බලෙන් එහෙම නැත්නම් අඳුන බලලා ශාස්ත්‍ර කියන එක ඇත්තක්ද බොරුවක්ද කියලා. ඉතින් අද මේ වැඩේ කරන්න දේවාලයකට තමයි යන්න ඉතාලේ ඉන්නේ. ඉතින් එක වීඩියෝ එකකින් නෙවෙයි මම මේ වැඩේ කරන්න හදන්නේ. වීඩියෝ 10ක් කරනවා කියන්නේ දේවාල 10කට ගිහිල්ලා එතන ඉන්න හට්ටඩි වෙන්න පුළුවන්, ඇදුරුවරු වෙන්න පුළුවන්. එයාලට මොන වගේ නම් වලින් කතා කරනවද කියලා එහෙම මට ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් එයාලා ඇත්තද බොරුද කරන්න කියලා. කියන්නේ ඇත්තටම නැති වෙච්ච දෙයක් ඔයාලා දෙන්න පුළුවන්ද? කියන්නේ අඳුන බලලා ඉවරලා එයාලා ඇත්තද කියන්නේ? නැත්නම් මන්ත්‍ර බලෙන් ඇත්තද කියන්නේ කියලා තමයි මේකේ මම ටෙස්ට් කරලා බලන්න යන්නේ. ඉතින් අද වැඩේට මම මුලින්ම යන වැඩේට මට ගේන්න කිව්වා හඳුන් කූරු පෙට්ටියක්. ඒ වගේම පොල් ගෙඩියක් ගේන්න කිව්වා. තව ගේන්න කිව්වා බුලත් 7යි පුවක් 7කුයි. තව කෙහෙල් 7ක් ගේන්න කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න කෙහෙල් 7ක් තියෙනවා. ඊට අමතරව අඩියම තියෙනවා හාල් සේරුවක්. ඊට අමතරව තව රුපියල් 500ක් ගේන්න කිව්වා. විශේෂයෙන් කියන්න ඕනේ මගේ කිසිම දෙයක් නැති වෙලා නැහැ. ඒකට එයාලා ඇත්තනම් කියන්නේ පුතා ඔයාගේ කිසි දෙයක් නැති වෙලා නැහැ කියලා එයාලා කියන්න ඕනේ. එයාලා බැරි වෙලා කිව්වොත් ඔයාගේ හවල් දෙය නැති වෙලා තියෙන ඔයාගේ මාලයක් බුද්දක් නැත්නම් ඔයාගේ සල්ලි නැති වෙලා තියෙන කිව්වොත් ඒක එයාලා බොරුවක්. එයාලා වංචාවක් කරන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ එයාලා මොන වගේ රිප්ලයි එකක් අද වීඩියෝ එකට දෙවිද කියලා. මේක හොරෙන් වීඩියෝ කරන හින්දා සවුන්ඩ් විතරයි ඇහෙන්නේ. හින්දා මයික් එකක් යූස් කරනවා ෂේප් එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. පුළුවන් විදිහට මම ඔයාලට වීඩියෝ කරලා වීඩියෝ එක සෙට් කරලා බලන්න දෙන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඔන්න කියන්නේ මට මොකද බුලත් නෑ නෑ කතා කරන්නේ. බුලත් ගෙනාවේ නෑනේ. අන්සියනේ. ඒක පුතේ නන්දිය කොන්තවන්නේ. වැඩිපුර තියන්න තිබ්බා. ප්‍රශ්නේ නැත්නම් එහෙමද? ඔව්. නවාරි. මේක තමයි මොකද කියන්නේ? එහෙමද? ඔව්. මෙතෙදි දෙයක් ගන්නවා. ඔව්. ගෙදරින් නැතුනේ. ඔය කියන්නේ කොහෙන්ද නැතුණාද කියලා මම දන්නේ නැහැ. දැන් නැත්නම් ඒක තමයි මම මුලින්ම කිව්වේ උඹට කියලා හදුවා කියලා මම කියන්නේ කියලා. ගිරද්ද ඔව්. හරි එන්න පෙන්වන්න තුන ප්‍රසිද්ධ පාර පෙන්වන්න තුන. මුලින්ම කියනවා තේරෙන්නේ නැත්නම් ප්‍රසිද්ධ පාර දිගේ ගිහින් ආය පාරක් පෙන්වන්න තුන. ඔව්. දැන් ප්‍රසිද්ධ පාර දිනවනේ. පාස්සේ ගිහින් බහලා යන පාරක් පෙන්වන්න. හා. තියෙනවා කියන්නේ නැත්නම් නැහැ කියන්නේ. ඒ පාරේ ගිහින් අය චුට්ටක් පෙන්වන්න කොන කියලා තියන්නේ. ඔව්. ඔය අගේ ගේට් එක ගියනකොට නැගේ හිතුතුන් බලන්න ගහක් පෙන්වන්න කොන. ඒ කියන්නේ මට ඒක හරියට මේ ෂුවර් නෑ මේ කොහෙන්ද නැදුනේ කියලා. හරි කොල්ලෝ දැන් මේ අපි මුලින්ම ගෙදර තියවන්නේ නෑ බල. ඔව්. ගෙදර තියවන්නේ. ගෙදර ගිහින් තමයි ඊළඟ ප්‍රශ්නේ තාත්තා කියන්නේ. ඔය ගෙදර ඉස්සර දැන් මං කියන්නේ. හරි. තියනවද ගහක්? ඔව් ඔව්. එතකොට ගේට් එකේ ළඟට පොඩි පඳුරු වර්ගයක් පෙන්වන්න. කොන මල් පඳුරු හරි වෙන්න පුළුවන්. ඔව්. ගේට් එකේ ළඟ පඳුරු වර්ගයක් පෙන්වන්න. ඔව්. ඒක සයිඩ් එකෙන් ගහක් පෙන්වන්න. ඔව්. තියනවද මං කියන්නේ? ඔව් දෙන්නකොට. ගෙදර ගස් නෑ එකක්වත්. ඈතින් පෙන්නවට අපිට මේ කියන්නේ ළඟ නෙවෙයි. නෑ වත්තේ නෑ එක ගහක්වත් නෑ. ඉන්නවා ගෙදර. අල්ලපුවත් හරි ගස් වර්ගයක් පේනවා මෙතන. අල්ලපුවත් එන ගස් තියෙනවා. මම ඉන්න වත්තේ එක ගහක්වත් නෑ. එහෙනම් ගෙදර ගිහින් දැන් අපි පොසාරවල බඩේකට කොටස් දෙකකට මේක පෙන්නන්නේ. කොටස් දෙකම කාමර දෙකකට මේ ගෙදර. එක කාමරේ තියෙන්නේ. ඒක පිටපස්සෙන් ගෙදර කැලෙන්න පුළුවන්. ඊට පස්සේ කුස්සිය තියෙනවා. ඒක හරි ඒක කොටස් දෙකක් කුස්සිය පෙන්නේ. මේකේ ඔය දැන් අහන්නේ මගේ යම් දෙයක් නැති වෙච්ච දෙයක්. හරිද? පැවිදිව දොරනේ මම ඔය යන්නේ. දැන් මට උත් නෙවෙයි යන්නේ. තේරුණාද? මේක තමන් අතේ තිබිලා තමයි නැති වෙලා තියෙන්නේ. තේරුණාද? ටිකක් දෙකකට පෙන්නුම් කොහොමද මුඩක් පෙන්නුම්. හරිද? හරි. මොකද්ද? එහෙම දෙයක් තමයි. ෆෝන් එකක්ද? නෑ නෑ. ෆෝන් එකක් නෙවෙයි මේක. තේරුණාද? ෆෝන් එකක් නෙවෙයි ෆෝන් එක නම් අපිට කැලි වැටි. මේක උඹ බහතර පස් දෙනෙක් ඉන්න ස්ථානෙක තමයි වැටලා තියෙන්නේ උලගන් තියෙන්නේ. හරියන කවුද අහුලගත්තේ කියන එහෙම නමක් ගමක් නම් මට කියන්න බෑ. මෙතන තුහදේ ඔබ ඒකත් දැන් අරගෙන මොන වගේ මිනිස්සුද කියලා කිව්වොත් නම් ඒක කියන්නම් මම මෙතන. හරි හරි. මෙතන පෙන්නුම් කරන්නේ තලෙලුවට. මෙතන හතර පස් දෙනෙක් හිටියා. තලෙලුවට මිටිවට ඒ හැටින මහතට කොන්ඩෙක්ස් ටිකක් තේල් දෙන පුදුවෙත්ම අරගෙන තියෙන්නේ. දැන් යාළඟ මේක තියෙනවා. කොටස් වශයෙන් කරන්න පුළුවන් නේද මේ බලන්න. යාළඟ තියෙනවා මොකක්ද කොල්ලා නේද? පිටියෙන් දිගේ අතන මතකයිද? කොයි දෙකී? එක තරග. Sunda di dalamnya makan. Nabu son dia
Bosan nih besok. Lagi kok udah. Turun lagi. Itu dulu gini nih latihan. Oh ini tuh kita gawat kayak gini. Kau mikir aku aja. Oh. Sama dia berkali kali. Oh. Ini dia tuh latihan. Itu hari ini mau ke mana lagi? Mata ya. Mata kan? Itu kan coba. Ayo ya kan. Kalau Iya. dia lagi kita tulis dia. Ini kepiye no? Tali lu huru ote. Oh, midi bata. Tehtir mahadra kon dia kayak dia itu kudu. Ya itu kok. Dia. Midi apa? Balang ya. Sebenarnya Tahu ya ngerti no ada ini. ini lamaran no. Ini lamaran no. Kata kayak din ne. Pilihan na. Imanu saya pilihan din ne nih. Nah. Pilihan tanda ni na mudi mera mau pakari kan meeting da tutto mai. Bare kare kala waktu makari na da tutto anak tanda ni. Kue deh bar bin. Ni na bare. Mar kata ni kian. Siapa yang kubani? Bukan. Malet. Yang hari na diga nama de kubani kemana? Ni no ya. Din. Demme kamu ke dasar. Buku deh kawan di. Korang ada kalau lagi mau yang terutama di bangkok lagi ni. Itu udah. Itu kalau yang dah mah, deh nama. Ega nih kena jiwang ke ledung nambah sih ke bang mana dah kan. Om teman dah, nak mami yang terutama ni di mana? Lipat deh. Di mana teman lah, gindar dah ni. Itu udah manusia kena dino. Ek manusia tu kena nombor pen tak, kalau mana tahu ni manusia, kau cerbul hoi lagi ni. Tengok, ek om bahari lagi sudah ada ke buat, abang lagi mak malu yang dah hal ni. Tengok, kalau lama kau kapian kau ada gindar kau tu dekat orang lagi gindar dah, ni yang bahari dah ni ada. Bawa sini ni, semua hati dah ada tu, mata sedikit. Mantu sudah ada itu terkali anda. Yang nih dawas tunai. Hatai dah rem tiga. Itu kan mas malu kan deh nih. Mereka tinggal bahari pada tu turun balik ke waktu dah punya hamil. Kamu kata itu mana dia mana kata ni be? Mama tu ni be. Muna lagi yang muna kira. Mereka tu kan muna tu ni mehak tu, lepas dia, bulat tu sekai, kuat tu sekai. Kata gini, hatai, kalau tu tu aku ni. Bagian mana? Dia apa lagi nak tahu mau tu tu ni. Ada matran Surya tak? lagi yang muna. Surah. Bukan dia jiwang. Tambah tahu dua kan ni. Udah. Tidak tunda, abur kian tu ni. Ada orang tu lah, tapi hari ini perdana. Mangin. Tengok tu. Oh. Ini lah hasil sering ada macam, hasil macam terang agak lebih ni. Itu kata kian ni. Hari ini.